බෝවන් එවරිබඩි අපි මධ්‍යම රාත්‍රියේ වීදි සංචාරයට ආවා. අල්සීෆ් ඇවිල්ලා ඉන්නේ. අල්ෆීස් වලට ෆිෂ් ඇන්ඩ් චිප්ස් කන්න ඇවිල්ලා තියෙන අපිත් එක්ක දිලුස්සාන් පුතා ඉන්නවා. අල්සීෆ් ගෝල් ෆේස් එකට ඇවිල්ලා තියෙන්නේ. දිලුස්සාන් පුතා අඳුරු වුණා කරන්න දෙයක් නැහැ. අල්සීෆ් ඇවිල්ලා ඉන්නේ. මේක අපි එකපාරකුත් ආවා. ඒකේ වීඩියෝ එක මේ උඩින් දාන්නම්. පේනවා ඉදන්නේ. උඩින් දාන්නම් ගිහලා බලන්න. anyway අපි අද මොකද වෙන්නේ කියලා බලන්න. සඩන් ප්ලෑනින් එක. දැන් කරලා නෙමෙයි ආයේ මේ කරන්නේ. කසනකට ආපු ගමන. විට පොඩි එකාට 5 වසරේ සිට 11 වසර දක්වා ගණිත ගුණාකාර ලාභෙට අපෙන් කඩේ 500යි එතනින් ගත්තොත් 300යි. ඕගොල්ලෝ මහත්තයා මේ බැලුවොත් ඒක 100යි. බාහිර ළමයි මේ කිසිම තේරුම නැති චිත්‍රයක්. අන්දන්නේ මොකද්ද මේ තේරුම කියලා ඉවරයි ලස්සන. බාහිර ලස්සන. පොඩි වර්ෂන් එක ඉස්සන හයි කිය. මේ තියෙන්නේ ලොකු වර්ෂන් එක. හරිද? මේ පොඩි මේ ලොකු. අම්මට. ඇන්ටික් බඩු තියෙනවා හරිද? සුපරි පදිරි ඒවා. ගණන්වත් තාන්නේ නැහැ මම දන්නවනේ අම්බානේට ගණන් කියලා. සෝ ඉතින් ගන්න අනන්වත් තාන්නේ නැහැ. ඔයාලට මම පෙන්නන්නද world famous spot එකක් හරිද? ඔයාලා මේක දැකලා ඇති සාමාන්‍යයෙන් ෆොටෝස් ගන්න අය ඩුබායි වල ඉන්න අය නම් මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා මීට කලින්. මෙන්න මෙතනින් ෆොටෝ එකක් ගන්න. මම අපි අරන් පෙන්නන එතකොට ඔයාලට මතක් වෙයි. අද පොඩ්ඩ නිශ්ශබ්ද ඒත් සාමාන්‍ය දවසක આવොත් එහෙම මෙතනත් ඉතින් අම්බානකට මිනිස්සු ඉන්නවා සහ වෙතර මේ ඉන්න අන්න අර වගේ ඩොල්ගේ පාරක් ආගෙන බලන්න ඒ ජිංගර මේ ගහනවද මේක සිරි සංඝබෝධි මාලිගාවේදී ගහනවද ඒක දා ගහන්න කො නදාස් account ඉස්සර අයියා කම අර ජිංගර වක්කල वन में प्यार भरा जीवन में प्यार भरा जीवन में प्यार भरा तुम मेरे दिल पर हो तुम मेरे दिल पर हो सिलिका ඇත්ත වශයෙන්ම මෙතනට ආපුවම නිකන් ඕන මනුස්සයෙක්ට ෆොටෝග්‍රැෆික් අයිඩියා එන අම්බානේ නේද මාර ලස්සනයි බාන්නේ ගහක් එක්ක ඇඳුම් කඩයක් දාලා තියෙනවා ඒක ලංකාව හැමදේම මම කොහමද මෙතන බලන්න කොච්චර ලස්සනයිද කියලා අපි ආව සීනි බඩිස් කිඩියේ ප්ලේන් ටිකේ ගාලා කෝපි එකක් ගන්න මේ තරු කෝපි කඩේ පිටිපස්සේ ඉන්නේ හරිද බාන්න හයි කියන් හලෝ හයි කියන් හයි කොහොම මචං හයි කියන් මම හලෝ යා සීන් එකේ ඉන්න හරිද හයි නෙමෙයි හලෝ බ්‍රිටිෂ් නේ අනේ අපේ ගෙවල් ගා මේ වගේ කෝපි කඩයක් තිබ්බනම් කොල්ලා ඉතින් always see බයන් ලස්සන කොච්චරද කියලා හයි කිය කලපු ළඟ කඩලාන්න කැලි කොබිරු දුටු විට සුවද සැලි ලක්ෂණ මේ ගහ කෝටන් ගහ කොළොප්පන් කරනවා මාත් එක්ක ඔයාලට මම පෙන්නන්නද ටර්කිෂ් කොෆි හදාගත්ත ඉබ්‍රික්ස් තියෙනවද නේද? ගොඩක් තියෙනවා. පට්ට පරණ ඉබ්‍රික්ස් මේ තියෙන.
මේ වලට කියන්නේ ඉබ්‍රික්ස් කියලා. ඒ කියන්නේ මේකට කොෆි දාලා වතුර දාලා මේක ඉස්සර කරේ කාන්තාරවල යද්දි වැල්ල රස්ස නිසා මේ වැල්ලටම තියලා රත් කරගන්න එක තමයි කරගන්න ඉස්සර. ඒ නිසා තමයි මේක හැන්ඩල් එකක් තියලා මේක මේ පිත්තල වලින් මේ රත් කරගන්න තියෙන්නේ. මේම හරිද ඒ කාලෙත් මිනිස්සු කට්ටරි භාවිතා කරලා තියෙන හැදි ගෑරුප්පු තිබිලා තියෙන හරිද ඒවා මම හිතන්නේ පිත්තල හරි රත්තරන් කරනවා පෙන්නන්නම් ඔයාලට ඉතින් මොන කට්ලරි බොක්ස් තියෙන්නේ බොක්ස් අම්මාඩා උඩු ඇත්තම සින්න කරද මෙතන මට එලියට ඇන්ඩ දෙන්න දකින තැන මාර ලස්සන ඇන්ටික් බඩු තියෙන්නේ වල ෆිනිශිං එවල ඇහකට ගණ්ඩි තින්න මාර ලස්සන මවාට ෆොටෝස්ටික පුළුවන්න ගීල බාන්න මේ ගන ොටෝස්ටික මගේ කවන්්සල දාන රුවින්ත පනෑන් එක මාර ලස්සනයි ඔරයිට් මිත්‍රවරුණි අපි නරබා සියල්ල නරබා ගෙදරයන්ට යන්නේ දැන් වෙලාව රාත්‍රී පොටයිට රාත්‍රී 10:50යි වෙලාව ඔබට ගෙනා විසිරිසි FM ඉතින් අපි කස්ටි ඉන්නවා I can මිත්‍රවරුනි හලෝ හුවක් දෙන්න හුවක් හරි අපි එහෙනම් ගිහලා හම්බෙමු ගිහලා හම්බෙන්නේ නැහැ එන වීඩියෝ බලුවට thank you අරිගතෝ කොතයිමස් අලුත් එකකින් හම්බෙමු see you